මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා කිව්වට කේන්ති යනවද නැහැ? දැන් හෙට ඉඳන් මොකද්ද කරන්න ඕන එහෙනම්? කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ඔබ ඇහුවට පුළුවන් ද කරන්න? මට ඉරහඳ වගේ විශ්වාසයි. ඔයත් හැදෙන්නේ. මොකද මේ ජීවිතය හන පළවෙනි බලද? අධිෂ්ඨාන කරගන්න. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කට පරිස්සම් කරගන්න. මිනිස්සුන්ගේ වෛරය ඇති වෙන්නේ වචනෙන්. එහෙම නැද්ද කියලා ඕනනම් බලන්න පුළුවන්. කොහොමද බලන්න? ඔය යන ගමන් හම්බෙන හැම කෙනාටම තාතෝ කියාගෙන යන්නකෝ. මිනිස්සුන්ගේ වෛරය මෝරන්නේ මොකෙන්ද? වචනේ. ඒ නිසා බුදුරු ගන්නන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවර කරගන්න. වචනේ පරිස්සම් කරන්න. කිසි කෙනෙකුට හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. ඇයි මේ තෝ කියලාවත් කියන්න එපා කියන්නේ? පින්නතුනි මේවා අපි දේශනා කරලා නම් තියනවා ඉසේ කෙස් ගන්නට. මිනිස්සුන්ගේ හිතවල තියෙන වෛරය පිට වෙන විදිහ දන්නවද? මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න පින්නතුනේ. මොකද අර දැක්කද අර ඊයේ පෙරේද අර පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා. කවුද බෙල්ල කපලා තිබ්බේ? අම්මා. ඒ තිබ්බ විදිහට පින්නතුනේ බෙල්ල කපලා වෙන්න බෑ. එහෙම පින්නතුනේ ඒ වගේ පිහියකින් බෙල්ල කපන්න බෑ එකපාර. එහෙම මාළු ලොක්කත් කැපියක දෙකපාර බෑ. එහෙම අතුල්ලලා බෙලි කපන්න බෑ. අර පිහියෙන් කොටලා දෙන්නේ. කොහොමද පින්නතුනේ පණ පිටින් පොඩි එක අරගෙන බෙල්ලට කොටන්නේ? මොකේ තරමද මේ? වෛරේ තරම සංසාරේ පතාගෙන එන්න ඇති. මේ පැත්තවල කියන්නේ නැද්ද තෝ කනවා කපනවා කියලා? මිනිස්සු මහ මෝඩයි. ඔය කට තිබ්බහම කියවනවා. පේනවා දේවා විඳවන්න හැටි. ලොකු මිනිස්සු මේ පැත්තවල බොනවද නැහැ? නෑ සහතික මහන්න දන්නේ තියෙනද? ඔය බොහෝ පැතිවල මිනිස්සු නෑ මේ පැතිවල නැතුව තියෙනම් මම හිතන්නේ. අයත්තන්ගේ රියැක්ෂන් වල හැටියට මට කියන්න පුළුවන් අනිත් සේරම පැතිවලට වඩා මේ පැතිවල කෙල්ලනවා කියලා. එච්චර බොනවද නෑ? මම මේ පොඩි ළමයි ගැන කියන්න ගියේ. ඔය මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ පැතිවල ගංජා ගන්නවද කොල්ලෝ නෑ? නෑ දැනගන්න අහන්න මට මේවා කියන්න නැත්තම් කියන එක තේරුම් ගන්න. ගහනවලු ගංජා. ඔය මම සහතිකවම හිතුවේ නැතුව ඇති කියලා. එහෙනම් ඉතින් අනිත් ඒවා කරන ගහන්න දෙයක් නෙමෙයි. තරුණ මහත්තුරු දැනගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. මේ පොඩි කොල්ලෝ ඔය මොන හරි නේ මහරි ජාව ගංජා ඒ උන් ඉතින් වෙන මොකක්ද හරියට බත් එකක් කෑව හැකිද?
පොඩි කොල්ලොන්ට ලීටරේ වතුර බෝතලයක් දෙන්න උපුරවලා බොන්න පුළුවන්ද කියලා බලන්න. බොන්න බෑ කැරකිල්ල හැදෙනවා බීවොත් එහෙම. එච්චරවත් ඇඟපත පණ නැහැ. ගහුවොත් එහෙම දෙකට කඩනවා. බෙන්නදුනේ ඇඹරිහකි දෙප්පේ පොඩි ළමයි. කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලන්න දුම්කල පළුවක් හරි තියෙනවා. මොනා හරි තියෙනවා. ඒ කරලා මෙබෙතලත් ඉන්නතර ඔය චුට්ටක් එහා මෙහා වුණාම නිකන් ගමකට ගහන්න කතා කරන කොල්ලෝ. ඒ උන් නවතින්නේ කුටි කාලා කාගෙන් හරි. මරනවා, කපනවා, කොටනවා මේවා තමයි මේ ඔළුවල තියෙන්නේ. මේ තරුණ මහත්තුරු දන්නේ නැහැ. ඒ වෛරය කොහොමද පිරිමහන්නේ? මිනිස්සු කියනවා නේද ඔය මරාගෙන මැරෙනවා කියලා. ඕවා ලේසි නෑ බෙන්නතුනේ. පේනවාද අර මරාගෙන මැරෙන හැටි? වෛරය ඇති වුණාම වෛරය පිරිමහන්න බෙන්නතුනේ ලං වෙලාද උපදින්නේ ඈත් වෙලාද උපදින්නේ? හරි ළඟින් උපදින්නේ බෙන්නතුනේ වෛරය පිරිමහන්න. ඒ හින්දා වෛරක්කාරයෝ ආය සංසාරයට අරයි යන්න එපා. පල්ලි ගන්න එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඔය සමහර අම්මලා කියනවා නේද? මොනවද කියන්නේ අර මේ දරුවන්ට කියන්නේද තොබිනම් පෙර හතරද කොයිද කියලා කියන්නේ? වෙනතුනේ දරුවෝ ඉන්නම හතුරෝ වගේ. මම මේක අහලම ඉන්නම් මේ කොල්ලොන්ගේ. දැන් මේ පන්සලේ කොහොමද දැන් මෙතන 500ක් 1000ක්වත් ඉන්නවනේ සෙනග. ඊට වැඩි. පන්සලේ පාරේ 1000ට වැඩි වෙන්නතුනේ. පන්සලේ පාරේ ඉන්න තරුණ මහත්තුරු මේ වෙනකොටත් ඔය පාර දිහා බීඩිය සිගරට් එකක් එහෙම බොනවා ඇති. දැන් කොල්ලොන්ට මේක ඇහෙනකොට ලැජ්ජා හිතෙනවා. ඇයි අතේ සිගරට් එකනේ? මලහට කෙලලත් ඇති. මේ ඉන්න තරුණ මහත්තුරු සේරම කල්පනා කරන්න ඕන මොකද්ද දැන්? මම මගේ ජීවිතේ අපිට කොච්චර අපේ අම්මා තාත්තා එපා වෙලා තියෙනවද? මොනා හින්දාද? කී පාරක් මම්මගේ අම්මට තාත්තට තෝ කියලා තියෙනවද? මේ පැත්තේ දරුවෝ එහෙම කතා කරනවද නැහැ? නැතුව තියෙනවා. අම්මට තාත්තට කොල්ලොන්ට කිසි විලිපලි නැහැ. අම්මට තාත්තට තෝ කියලා බයිනවනේ. දරුවෝ බයිනව අම්මට වේසි කියලා බයින්නේ නැද්ද? දැන් මේ තරුණ මහත්තුරු ඔහම ඉඳගෙන කල්පනා කරන්න ඕන. මම මගේ අම්මට කී පාරක් කුණු හරපෙන් බැලලා තියෙනවද? මේ අම්මලා බැනුම් අහපු තරමක් වැඩිපුරම බැනුම් ඇහුවේ කසාදු ස්වාමියාගෙනුයි දරුවන්ගෙනුයි නෙමෙයිද? පවට පිනට බය නැහැ පින්නතුනේ. මේ තරුණයෝ පවට බය නැහැ. තරුණයෝ හරි මෝඩ වෙලා තරුණයෝගේ ජීවිත අඳුරේ තියෙන්නේ. ඒ මිනිස්සු දන්නේ නැහැ මේ පව් කොහොමද අපිට සංසාරේ ගෙවන්න වෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න. ඔය ලොකු දේවල් කියන්න කරන්න කලින් ගෙවල් වල වෛරය ඇති වෙන එක නවත්තන්න. ගෙවල් වල අනේක කෙරෙහි තරහව ඇති වෙන එක නවත්තන්න. එහෙම නවත්තන්න නැති වුණාම දන්නවද පින්නද සමහරක් බල්ලගේ ගෑනු සතා මොකද? බැල්ලි. මන් දන්නේ නැතුව නෙමෙයි ඇහුවේ හොඳේ. බැල්ලියෝ පැටව ගහපුවාම නෑ අර බැල්ලියෝ කියලා කියපුවාම නිකන් ඒක මදි වගේ එකයි. ඔය ඇත්තෝ ලව් අහගත්තේ.
සමහර බැල්ලියෝ ඉන්නවා පින්නතුනි ගහපු ගමන් පටව කන්නේ නැද්ද? ඔය මොකද පූසයි ගෑනු සතා පීසිද නැහැ? බැලලි. ඔය මට පීසි කියලාමයි කියන්නේ. බැලලියෝ දැකලා නැද්ද පින්නතුනි අර පැටව ගහපුවා පැටියගේ ඔළුව කනවා. මම දැකලා තියෙන බැල්ලියෝ පැටිය ගහලා පැටියගේ ඔළුව කනවා. අරගෙන ගිහිල්ලා පස් වලින් වහලා පැටිය හංගනවා. වැදා මහ එල්ලෙන්නත් කලින්. තමන්ගේ ලෙයින් මසින් ජාතක කරන දරුවෝ කනවා. ඒකෙම අනිත් පැත්ත මිනිස්සු. දැකදර පහුගිය දවස්වල මෙල්ලේ හත්ත වගේ පොඩි එකා වෙලක දාලා ගිහින් තිබ්බා. ඉපදෙච්ච ගමන් ඇදලාරන් කොහමද টয়ලට් පෝච්චියට ඔබන්නේ? ඉපදෙච්ච ගමන් ඇදලාරන් ලඳු කැලෑවලට විසිකන්නේ කොහමද? මොකද්ද මේ පිරිමහන? වෛරය බිනදුන. දැන් මට කියන්න. වෛරය ඇති වෙන්නේ මනුස්ස ලෝකෙද තිරිසන් ලෝකෙද? මනුස්ස ලෝකෙ බිනදුනේ. මේ ඇති වෙන හැම එකක්ම විඳවන්නේ කොහෙද? මේව විඳවන්නේ තිරිසන් ලෝකේ. මනුස්ස ලෝකයේ තුල ගොඩ ගහ ගන්නවා. අර කියන්නේ කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දුක් කිනිවේ දැඩිසේ. එහෙනම් හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපෙන්වත් බයින්න එපා පින්නතුනේ. මෙම් ආත්මය විනාශ වෙන්න පුළුවන්. පවුල කියන එක පන්සල වගේ තියෙන්න ඕන. ගෙවල් දොරවල් වල ඉන්නකොට අනේක තුල හොඳ ආදරයක් තියෙන්න ඕන. ඔය පහුගිය දවස්වල අපේ ළමයි කියනවා මට මේ පැතිවල ගෙවල් වල දබර වෙනවද නැහැ? නැත්තරම දන්නේ නැති ඉඳහන් නැතු ඇති. ඔය මම තාත්තලාගේ කිරුම්කාරකම් ගැන කියන්නේ. මේක ගෙදරින් නැති කරන්න ඕන වෛරය. මොන නැති කෙරෙල්ලක්ද? දැන් මේ අම්මලා පතනවද මතු මත්තනම දැන් ඉන්න කසාද ස්වාමියා ලැබියන් කියලා නිවන් දකින්නකම්? පුච්චේ සේරම ඔළුව අනිත් පැත්තට වන්නෝ. ඉතින් මොන නිවන්ද පින්නතුනේ? කසාදෙත් එපා වෙලා. මේ තාත්තලා පතනවද දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම්ම ලැබියන් සංසාරේ කියලා? මොකක් හරි තීරණයක් වෙනස් කරන්න ඇහුවොත් එමෙකේ හාමුදුරුවෝ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා පොඩි හාමුදුරුවෝනේ දරුවෝ හින්දා හිටියේ කියලා. ඇත්තද දන්නේ? ඔය ගෙවල් වල මේක ඉස්සරලම පටන් ගන්න ඕනේ ගෙදර. මේක ඇති කරන්න ඕනේ ගෙදර. කොච්චරවත් ගෙවල් වල කොච්චර තඩි ගහනවද පින්නතුනේ? තඩි ගහනවා කියන්නේ අර මේ කොච්චර ගුටි දෙනවද? කොච්චර ගසනවද? ඔය සමහර තාත්තලා ඉන්නවා මේවා අපේ තාත්තලා හොඳට අහගන්න ඕනේ. බඳින්න ඉන්න උදවිය විශේෂයෙන් අහගන්න ඕනේ. මොකද මේ තරුණ මහත්තුරු බණ අහන කාලේනේ මේ කාලේ. ගොඩාක් ඔය තරුණ උදවිය හරියට බණ අහන්න පෙළඹිලා තියෙනවා. ගොඩාක් තරුණයෝ විවිධ මත්ද්‍රව්‍ය භාවිතාවන් පවා නවත්තනවා. පින් දිදී නවත්තනවා. මං ඒ සියලු දෙනාට කියන්නේ. මම මෙහෙම කියන්නේ පින්නතුනේ එක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලාලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි?
හැමදාම කෙලල ඇවිල්ලා අම්මට තඩි ගන්නවා. කෙල්ලන කියන බොනෝ බීලා ඇවිල්ලා කුණුහරුප කියනවලු. මේවා මිදෙන්න එපැයි. මිනිස්සු වෙලා ඉපදුනේ මොකේද? මැරෙන්න කලින් තේරුම් ගන්න. බරපතල අකුසල්. පින්නතුනේ පිරිමිකමේ තරම කොච්චරද කියනවනම් බීලා අපූර්වට පාරේ විත්‍ය පොලිසියට අහුණත් නොබීපු ගානට පොලිසියට ටෝක් කරලා යනවා. කඩුල්ල පැනපු ගමන් අර ගෑනු ගති ඉස්මතු වෙනවා. වෙන මොකද්ද? කිසි පෞරුෂයක් නැහැ. මම මේ කියන්නේ බීලා ගෙවල් වලට ඇවිල්ලා බිරිඳට තඩි ගහන මට තව එකක් අහන්න හිතෙනවා. ඒකත් තාත්තලාගෙන් මම යහන්නේ. දැන් ඔය ඉඳගෙන හිටගෙන ඉන්නකොට හදවතට තට්ටුවක් දාලා මේක කල්පනා කරන්න ඕනේ. මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ ගෙදර කුණුහරුප කියලා දෙනවද කියලා. කොහොමද දෙගමනට වැඩිනේ. දෙපාරට වැඩි. ඕක කල්පනා කරන්න ඕන. එහෙම සැකයක්වත් තියාගන්න එපා. මිනිස්සු වෙලා උපදින්න. ඊළඟට මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ බීලා ඇවිල්ලා රඟපාලා තියනවද? කාටද මම මේ කියන්නේ? තාත්තලාට. එහෙම මේ පැතිවල නැතුවත් ඇති. තුන්වෙනි එක මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ බිරිඳට තඩි ගහලා තියනවද? ඔය තුනෙන්ම ආඩ්‍ය ප්‍රතිමණ්ඩිත පියවරු ඉන්නවනම් අය හිතන්නවත් දෙයක් නැහැ. තිරිසන් ලෝකේ එල්ලගෙන යන්නේ. අමුත් තිරිසන් වෙලා උපදින්නේ. ඒක බලන්න දෙයක් නැහැ. වෛරය පින්නදුනේ කොච්චර වෛරයක් ඇති වෙලා පිපිරලා ඇද්ද? අම්මලා කියන්නේ නැද්ද එතකොට පාර යනකොට වාහනයකටවත් යට වෙයන් කියලා? තරහව අම්මා කොච්චර දරුවෝ ඉස්සරහ තාත්තගේ පැත්තට බැනලා තියනවද? ඔය ගෙවල් වල තියෙනවා සවුත්තු වැඩන්නේ ඔය. අම්මා තාත්තගේ પરම්පරාවට බයිනවා, තාත්තා අම්මගේ પરම්පරාවට බයිනවා. කවුරු ඉස්සරහද? අපූර්වට ඒ කරලා දරුවන්ට කියනවා මේ අපි කොච්චර දරුවන්ට තාතෝ කියලා කතා කරනවද? ළමයිට කියන්නද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටනම් කියලා. කියනවා. ළමයිට කියනවා තොපිට කෙරුවා වැඩිලු. ළමයිට කියනවා තොපිට සැප වැඩිලු කියන්නද? අනේ අම්මලා තාත්තලා පුරුදු වෙන්න. පින්නතුනි මම මේ බණ පටන් ගන්න කලින් කියන්නේ. කතා කරන්න පුරුදු වෙන්න. වචනේ සංවර කරගන්න පුරුදු වෙන්න. කටක් ඇරියොත් කුණුහරුප ගොඩවල්න කියන්නේ. ඇඟිල්ල උළුවස්ස හැප්පුණත් මොකද්ද කියවෙන්නේ? කුණුහරුප කියන්නේ. 10කට 11ට බල්ලෝ ඉදි බිරුවොත් මොනවද කියන්නේ? අමුතිත්ත කුණුහරුපෙන් බල්ලොන්ට බැනගෙන දොරවල් අරින්නේ. වෙන මොනවාද ඔය කටේ තියෙන්නේ වෙන්නද? මිනිස්සු වෙලා ඉපදුනේ කුණුහරුප බලන්නද? කට ඇරියොත් එහෙම අර මිනිස්සු වැඩිපුරම පොල් ගහන්නේ ඇයි? පොල් ගහන්න කියන්නේ මේ උයන්න නෙමෙයි. අර අදම සීනිගම එහෙම මේ ළඟයිනේ මෙහාට පොල් ගහනව නේද? මෙහෙත් ඇති ඔය කිව්වට පොල් ගහලා. ඔය දෑතින් මේ වෙනකොට පොල් ගෙඩි කීයක් කියලා ගහලා තියෙනවද? අරකට කෙලවියම්, මකබෑවියම්, පත්තුවියම්, ඇඹරියම්.
මොනවාද කරන්නේ පොල් ගහලා? සෙත් පදනවද නැහැ? කියනවනේ පින්නතුනි කකුල් දෙකත් එක කැඩියන් කියලා කියන්නේ නැද්ද? අපූර්වට පොල් ගහලා කියනවා. අරකාගේ දරුවන්ට පව බලපාන්න ඕන කියලා කියන්නේ නැද්ද? කොහොමද එහෙම කියන්නේ? මිනිස්සු වෙලා ඉපදුනේ මොකේද? පින්නතුනි දේවාලවල ගහන පොල් කන්ද? ගහන පොල් කෑල්ලක් ගානේ මොනවාද පිට වෙන්නේ? වෛරය. සීනිගම ගිහින් යහපත පතන්න. අඹරන්නේ නැද්ද මිරිස්? අඹරන්නේ නේද? සම්බෝල වලට නේ මං කියන අර මේ. මොනවාටද? කියනවනේ ගොළුවයන් කියලා කියන්නේ නැද්ද? හොඳට මේක අහගන්න. ඔය කටවල් වලින් කවදා හරි කෙනෙකුට මොකක් හරි දොසක් පතලා තියෙනවනම් හෙන ඉල්ලලා තියෙනවනම් සමහරු කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල එහෙම නැතුවද? මිනිස්සු පතනවනේ පවුල පිටින් නැතිවයන් කියලා. කවදා හරි පතලා තියෙනවනම් සත පහකටවත් බය වෙන්න එපා. පතපු හැම එකක්ම අපිට හම්බෙනවා. පින්නතුනි අයහපත පතනකොට අයහපත ලැබෙනවා. බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ? මේ කියන්නේ නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන. වෛරය කරන එක නවත්තන්න. අපිට ජීවිතේ කවදා හරි කකුලෙන් ඇදපු මිනිස්සු ඇති. අපිරිය කරපු මිනිස්සු ඇති. පවුල විනාශ කරපු මිනිස්සු ඇති. මේ පැතිවල ඉන්නවද අර ගතු කේලම් කියන මිනිස්සු නැහැ. මිනිස්සු හරියට කේලම් කියනවා. හරියට පද හදනවා. අර ගිනි තියනවා කියලා කියන්නේ. පින්නතුනේ එක දෙක කරලා කියනවනේ මතක් නැති අපේ ගමේ අහවලා වයි කියලා. ගම්වල රස්සාව විදිහට ඒක කරන මිනිස්සු ඉන්නවා. ජීවිතේ කවදාව අනේකට අයහපතක් කරන්න හිතන්න එපා. ජීවිතේ කවදාවත් අනේකට දොසක් නගන්න හිතන්න එපා. අපේ අතේ අඩුපාඩුව සමහර විට අපි යන්නේ අනේකව හදන්න. අර දැක්කද ඔය සමහර ඉස්කෝලවල මට අය කප්පරතොට බණවලට කියනෙකුත් නැහැ මම මේක කියලා තමයි යන්නේ. සමහර ඉස්කෝලවල ගුරුවරු ඉන්නවා ඔය අම්මා තාත්තා ගෙන්නනවා පින්නතුනේ. මොකේද ගෙන්නන්නේ? ගෙන්නලා කියනවා මේ දරුවට වැඩි ඉගෙන ගන්න බෑ එහෙම කියනෝ නේද? ඔය වෙන පන්තියකට දාන්න, විශේෂ අධ්‍යාපනයට දාන්න, දොස්තර කෙනෙකුට පෙන්වන්න. එහෙම කියනවා. දවසක් පාසල් ගුරුවරියක් කියනවා ළමයෙකුට අම්මා කෙනෙකුට මේ අම්මා ගිහිල්ලා දාන්න වෙන පන්තියකට නැත්තම් වෛද්‍යවරයෙකුට පෙන්වන්න දරුවා අධික්‍රියාකාරී. පස්සේ කොල්ලා අහනවා කොල්ලා කියනවා අම්මට මට පිස්සු නෑ මට බෙහෙත් ගන්න යන්න බෑ. මං කියන්නේ මේ සමහරු ඉන්නවා මේ අපේ අතේ වැරද්ද තියාගෙන මේ හරි අර මේ පැතිවලත් නැද්ද රම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා ඉදුණු පාට අමුඹ. ඉදුණා වගේ හිටියට ඇතුළ බඩු සවුත්තුයි. ඔය අර ගුරුවරිය කියනවා දවසක් කොල්ලට ශිෂ්‍යයාට පුතේ මං ඔයාලට බෙහෙත් ගෙනාවා. මගේ ඔෆිස්සේ බෑග් එකේ තියෙන හොරෙන් ගිහිල්ලා බීලා එන්න. එන ගමන් තේ බෝතලෙන් මට තේ එකක් දාගෙන එන්න. එතකොට හිතන්නේ තේ එක ගේන්න ගියා කියලානේ.
පින්නතුනි දවස් 15ක් විතර යනකොට කොල්ලට හොඳයි. අම්මා ගෙන්නලා කියනවා ඕල්ලාම හොඳ කෙරුවා කියලා කියනවා. අම්මා කොල්ලෙන් අහනවා පුතේ උඹ බෙහෙත් බිව්වද? කොල්ලා කියනවා ටීචර් බෙහෙත් ගෙනාවා. ටීචර්ගේ බෑග් එකේ බෙහෙත් තිබ්බේ. ටීචර් මට බොණ්ඩ කිව්වා බීලා එන ගමන් තේ එකක් ගේන්න කිව්වා. මං හැමදාම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දැම්මා. බඩු හොඳයි. කාටද ලෙඩේ තිබ්බේ? සනීපයි. ප්‍රශ්නේ තියෙන්නේ කාගාවද? මේ අපි ගාව. මං ඔය අම්මලාට තාත්තලාට කියන්නේ. මේ පැත්තල පොඩි උන් ගේම් ගහනවද නැහැ? ෆෝන් වලින් ෆෝන් පාවිච්චි කරන මේ පැත්තල ළමයි නැහැ. නෑ අතරම අහන්න. බොහෝ පැතිවල මේ ළමයි පින්නතුනේ අර මේ ගේම් ගහනවා. සමහර අම්මලා තාත්තලා පරාණ බයේ ඉන්නේ ඇයි? මම මේ පොඩි දරුවන්ට කියන්නේ. මම ළමයින්ට කියන්නේ. සත්පුරුෂ දරුවනේ. තරුණ මහත්තුරුන්ට කියන්නේ. ඔය පිළිකාව නවත්තන්න. දැන් කරන්න දෙයක් නෑ අම්මලා තාත්තලා ගෙනල්ලා දීලා ඉවරයි. ඉස්කෝලේ වැඩ WhatsApp එකට නෙමෙයි පින්නතුනේ. ඉස්කෝලේ වැඩ එව්වත් එකයි නැතත් එකයි. අපේ ළමයි තාම ඒ මට්ටමට දියුණු වෙලා නැහැ. අපේ ළමයි දන්නේ නැහැ. ඒ හින්දා ඕවට ඇබ්බැහි වෙන්න එපා. කොල්ලෝ පාන්දර 2-3 වෙනකම් ෆෝන් එකේ ඉන්නේ. ලුණු කපනවා යකඩ වක් කරනවා යවන මේද බලන්න. බලනවා ගේම් ගහනවා. මුස්පෙන්තුකම කියන්නේ කොල්ලෝ නැගිටින්නේ උදේ 10ට විතර. මේ පැතිවල ළමයි එහෙම නැතුව ඇති මං කියන්නේ අර අනිත් පිට පැතිවල ළමයිගේ හැටි. නැගිටින්නේ. බුදිය ගන්න කොට උරේ හොදනවද? මං තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. බෙඩ් සීට් එක ලැජ්ජ නැතුව තේක බීලා කෝපේ පුටු වැටින් තියලා යනවනේ. බත් කාලා කොල්ලෝ පිගාන හොදන්නේ. අපූරුවට කලිසම ගලවලා දොරටින් දානවා. මොන පෞරුෂයක්ද? හැන්දෑවේ 6-7 වෙනකොට ඔය මොකෙක් හරි දහපදුරා වෙන එකේ කෝල් එකක් දෙනවා කෑල්ලක් හම්බුණා වරෙන් කියලා. යනවා. කොල්ලොන්ගේ ජීවිතේ තියෙන ඔච්චරයි. පෞරුෂයෙන් හීන පරපුරක් ඉන්නේ. මං ඒ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. තරුණයන්ට කියන්නේ. අවුරුදු 25ක් වෙලත් චේන් පොටක් තියනවද? බ්‍රේස්ලට් එකක් තියනවද? පින්නතුනේ ගෙදර වැසිකිළියට තහඩුව තියලා දෙපැත්තට රීප්ප ගහලා. ගෙදර කොල්ලෙක් ඉන්නවා අවුරුදු 20ක 25ක. කුස්සිය ලෑලි ගහලා ඉද්දි වලින්. මොකක්ද මේ තරුණයන්ට වෙලා තියෙන්නේ? තරුණයෝ ඔහොම වෙලා බෑ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ ඔය එක එක්කෙනා පස්සේ යන එක පුතේ නවත්තන්න.